ගෲප් එකේ ලඝු දැනුවත් කිරීමක් කරලා නැහැ මේක සම්බන්ධයෙන් පේපර් ක්ලාස් ගෲප් එකක් කියලා තමයි දාලා තියෙන ගෲප් එකේ නම නම් හැබැයි මෙහෙමයි මේකේ වැඩේ වෙන්නේ O level ලියනකම්ම මේ වැඩේ කරගෙන යනවා දිගටම ඕගොල්ලෝ O level ලියනකම් මේ වැඩේ දිගටම කරගෙන යනවා මම උගන්වනවා සල්ලි ගන්න නැහැ يعني ඕගොල්ලෝ O level ලියනකම් උගන්වනවා කිසිම අය කිරීමක් ඔය කට්ටිය ගෲප් හදලා ඊට පස්සේ අන්තිමට දානවා සතියක් දෙකක් ගියාට පස්සේ දානවා බැංකු විස්තර ටික ඒ වගේ වැඩ කරන්නේ නැහැ මේකෙදි කිසිම සල්ලි කිසිම මුදලක් අය කරන්නේ නැතුව තමයි මේ වැඩේ කරන්නේ දිගටම ඕගොල්ලෝ O level ලියනකම් එතකොට වැඩේ වෙන්නේ මෙහෙමයි ඕගොල්ලොන්ට O level පේපරේම ලියන්න මේකේ කියලා දෙනවා මේ ගෲප් එකේ ඉන්න කට්ටියට O level පේපරේ ලියන්න කොහමද ගණන් කොයි මට්ටමේ හිටියත් කමන්නේ මොකද මටත් ගණන් වල තිබ්බ 10 වසරේ මුල වාරේ මට ගණන් වල තිබ්බ ලකුණු 14යි මට ගණන් වලට තිබ්බ 14යි 10 වසරේ මුල් පළවෙනිම වාරේ පස්සේ ඒක මම හිතුවේ කියන්නේ ඒක ඒ කියන්නේ මම හිතුවේ ගණන් පට්ටම අමාරු විෂයක් කියලා ගණන් කියන්නේ අම්බේ හොයාගත්තේ උණ්ඩ බව බැන්නා ඒ කාලේ ක්ලාස් යනකොට ගණන් කියන්නේ පට්ටම අමාරු විෂයක් කියලා. හැබැයි ගණන් වල මොකද්ද තියෙන ගණන් කියන්නේ මොකද්ද කියන එක තේරෙන්න ගත්තේ එතනින් පස්සේ තමයි. ඇත්තටම ගණන් කියන්නේ පට්ටම ලේසි විෂය. කවදාවත් වෙන කිසිම විෂයක ලකුණු 100න් 100 ගන්න බෑ. හැබැයි ගණන් වලට ලකුණු 100න් 100ම ගන්න පුළුවන්. ගණන් වලට විතරයි දැනට ලකුණු 100න් 100ම ගන්න. මොකද සිංහල වලට ලකුණු 100න් 100 ගන්න පුළුවන්ද? දෙහිද කවදාවත් ලකුණු 100න් 100ම. ඉංග්‍රීසි වලට විද්‍යාව ඕවට දෙයි කියලා මම නම් හිතන්නේ 100 අරන් එහෙම ගන්න බෑ. ඕවට 100 100. හැබැයි ගණන් වලට නම් 100 100 ගන්නවා කියන එක පට්ට ලේසි. මෙතන ගණන් වල ලකුණු කීය තිබ්බත් මට කමක් නැහැ. දැන් මුලින් ඉඳන් වැඩේ කරන්න යන්නේ 10 වසරේ ඉඳන්. මොකද O level පේපරේ අහන්නේ 10න් තමයි. 10 11 ඕගොල්ලෝ ශ්‍රේණි දෙකෙන් අහන්නේ O level පේපරේ. එතකොට ඕගොල්ලන්ට මම මේ විභාගයට එන අදාළ සෙට් එකම කරා. හැබැයි මම වාර විභාගෙට ටාගට් කරන්නේ නැහැ. වාර විභාගයක් ටාගට් කරන්නේ නැහැ කොයි වෙලාවෙවත්. වාර විභාගයක් ටාගට් කරන්නේ නැහැ. කෙලින්ම O level එකටම තමයි ටාගට් කරන්නේ. O level විභාගයටම තමයි මම කෙලින්ම ටාගට් කරන්නේ කියන්නේ. වාර විභාග වලට ටාගට් කරලා වාර විභාග වලට ටාගට් කරලා මට මේක කරන් යන්න බෑ. O level වලටම තමයි මම මේක ටාගට් කරන් යන්නේ. එතකොට එහෙනම් අද අපි ඉස්සෙල්ලාම පටන් ගන්නවා වැඩේ න ඉස්සෙල්ලාම කරන්නේ ද්විපද ප්‍රසාරණය 10 වසරෙත් තිබ්බා 11 වසරෙත් තියෙනවා මම කරද්දි මේක මේ 10 ශ්‍රේණියට වෙනම 11 ශ්‍රේණියට වෙනම එහෙම කියලා කරන්නේ මොකද සමහර 11 වුන්ටත් 10ව බෑ අලුතින් ආපු 11 වුන්ටත් 10ව බෑ ඉතින් එහෙම හරියන්නේ නැහැ මොකද O level වල ගොඩක්ම O level පේපරේ ගොඩක්ම ආවේ 10 වසරේ ඒ හින්දා මම කරද්දි පාඩමක් කරද්දි දැන් ද්විපද ප්‍රසාරණය කියලා ගත්තොත් මේ ද්විපද ප්‍රසාරණය 10 ශ්‍රේණියෙත් තියෙනවා 11 ශ්‍රේණියෙත් තියෙනවා මම 10 11 ශ්‍රේණි දෙකේටම අදාළ සෙට් එක එකපාරේ ඉවර කරනවා මොකද 11 වසරේ ඉන්නේ උන්ට මේ 10 වසර වෙනම කරලා 11 වසර වෙනම කරන්න එහෙම මේ එම කර කර ඉන්න වාදයක් නැහැ O level ලඟ වෙලා තියෙන දැන් උකට ඒ හින්දා මම ද්විපද ප්‍රසාරණය තමයි පාඩේ වෙනම ඒක පටන් ගන්නවා ඉස්සලා මේකේ පට්ට ලේසි පාඩමක් හරිද මේක මෙහෙමයි කරන්නේ මම මේ වැඩි කරගෙන යද්දි මම මේ කියලා WhatsApp එකට පොඩි මේ ලොකු වීඩියෝ දාන්න බෑනේ මම පුංචි වීඩියෝ කැලේ තමයි දාගෙන යන්නේ මේකට පුංචි වීඩියෝ කැලේ දාගෙන යනවා වැඩි කරන් යද්දි හරිද පුංචි වීඩියෝ කැලේ ටික තමයි දාන්නේ එතකොට part 1 part 2 part 3 කියලා ඔහොම එක පාඩමකට එන්න පුළුවන් සෙට් එකක් ඒ සෙට් එක ඉවර වෙලා ගණනුත් හදනවා ඒ සෙට් එක ඉවරලා දානවා පොඩි ගණන් සෙට් එකක් සුපිරි ගණන් සෙට් එකක් පොඩි කොට සුපිරිම ගණන් සෙට් එකක් දාන්න ඒ ටික හැදුවොත් ද්විපද ප්‍රසාරණයේ ඇති දෙයක් නෑ කියලාම ඕගොල්ලන්ට තේරෙන තරමටම හදවනවා ගණන් හරිද ඒ හින්දා එහෙනම් වැඩේ පටන් ගමු කයිවරු ගහන්න නැතුව එහෙනම් මාතෘකාව තමයි ද්විපද ප්‍රසාරණය අකුරු ගැන හිතන්න එපා ද්විපද ප්‍රසාරණය මතකද දන්නේ නැති
ඕල් 10 මතක වුණත් කමන්නේ මතක නැති වුණත් කමන්නේ ඔක්කොටම පොදුවේ තමයි මේ කියලා දෙන්නේ. x වර්ග කරොත් උත්තරේ කීයද? x වර්ග කරොත් උත්තරේ කෙලින්ම ලියනවා මම x වර්ග කියලා. හරිද? y වර්ග කරොත් උත්තරේ y වර්ග කරොත් උත්තරේ y වර්ග. දෙක වර්ග කරොත් උත්තරේ කීයද? 4. පහ වර්ග කරොත් උත්තරේ 25. මම හිතනවා දන්නවා කියලා හිටියේ. පහ වර්ග කරොත් 25. එතකොට දෙක වර්ග කරොත් 4යි පහ වර්ග කරොත් 25. හරිද? මෙහෙම කරොත් ඔන්න දෙක වර්ග කරනවද පහත් වර්ග කරනවා. උත්තරේ කීයද? දෙකත් වර්ග කරනවා දෙක වර්ග කරන ඒකට එකතු කරනවා පහේව. දෙකේ වර්ගයට පහේ වර්ගය එකතු කරනවා. 4 ධන 5. නෑ 4 ධන 25. කීයද? 29යි. නේද? 29යි. ඔහොමයි. දැන් මේක වෙනම වර්ගයකට එකතු වෙලා තියෙන තවත් වෙනම වර්ගයක්. නිකන් අර අලගෙඩිය වර්ගයකට මොකක් ලුණු ගෙඩියක වර්ගයක් එකතු වුණා. මේ අලගෙඩිය වර්ගයට ලුණු ගෙඩිය වර්ග එකතු වුණා. මොකක් හරි වෙන සංඛ්‍යාවක වර්ගයට තව සංඛ්‍යාවක වර්ගයක් එකතු වෙනවා. හරිද? උත්තරේ නිකම්ම ලියන්න පුළුවන්. හැබැයි මෙහෙම આવුත් ඔය වෙන වෙනම තමයි ගත්තේ. ඔය වෙන වෙනම තමයි ගත්තේ. දෙක ධන පහේ පූර්ණ වර්ගය කියලා දෙක ධන පහේ පූර්ණ වර්ගය කියලාවත් අපි කොහොමද මේක ලියන්නේ? දෙක ධන පහේ පූර්ණ වර්ගය. කොහොමද ලියන්නේ? කලින් හදුවා නේද? දෙකේ වර්ගයේ ධන පහේ වර්ගය සමානයි කීයද? උත්තරේ ගත්ත 4 ධන 25. උත්තරේ 29යි කියලා. ලියනවද? කොහොම ලියන්නේ වැරදි. මේකට සමාන වෙනවද මේක? මේ දෙක ධන පහේ පූර්ණ වර්ගයට සමාන වෙනවද දෙකේ වර්ගයයි ධන පහේ වර්ගය? මෙතන තියෙන්නේ මෙන්න මේ දෙක එකතු වෙලා ඒක හැදෙන එකාගේ වර්ගය. 2යි 5යි එකතු වුණාම කීයද? 7යි. 7යි. 7ේ වර්ගය තමයි මෙතන තියෙන්නේ. හැබැයි මෙතන තියෙන්නේ දෙකේ වර්ගයට. දෙකේ වර්ගයට එකතු වෙලා තියෙනවා පහේ වර්ගයක්. දෙකේ වර්ගයට තමයි එකතු වෙලා තියෙන පහේ වර්ගය. දෙකට පහ එකතු වෙලා වර්ග වෙලා නෙමෙයි තියෙන්නේ. නේද? දැන් මෙහෙම හිතන්නකො. a ධන b ගේ පූර්ණ වර්ගය. a වර්ග ධන b වර්ග. a ගේ වර්ගය b ගේ වර්ගය. මේක සමාන වෙනවද මේකට? සමාන කට්ටිය සමාන මෙන්න මෙහෙම තියෙද්දි දැන් මේක මෙහෙම තියෙද්දි කෙලින්ම මේ මෙන්න මේකට දානවා. ඒ කියන්නේ a වර්ග ධන b වර්ග කියලා මොකක් හරි එකක් තිබ්බොත් සමහර ඒවා දානවා කෙලින්ම a ධන b ගේ පූර්ණ වර්ගය කියලා. ඒක වැරදි. එහෙම දාන්නේ නැහැ කවදා. මේකට මේක සමානද? නෑ අසමාන. මේකට මේක අසමාන. හරිද? මේකට මේක අසමාන. එතකොට කොහොමද ඒකේ මේ ප්‍රසාරණය ගන්නෙ? කොහොමද ඒක දිගැල්ල ලියන්නේ? කියන්නේ ප්‍රසාරණය ගන්නෙ කොහොමද? ඕකට සූත්‍රයක් තියෙනවා මෙන්න මෙහෙම. හරිද? ඕකට සූත්‍රයක් තියෙනවා මෙන්න මෙහෙම. ඔන්න. a ධන b ගේ පූර්ණ වර්ගය. a ධන b ගේ පූර්ණ වර්ගය. අපි හිතන සංඛ්‍යා ධනත කෙලින්ම සංකේත දාන්නේ. මොකද එහෙම තමයි ලියන්නේ. a ධන b ගේ පූර්ණ වර්ගය. ඕක ප්‍රසාරණය කරපුවම අපිට ලියන්න පුළුවන් a වර්ග ධන මෙන්න මෙහෙම ලියන්නේ. පළමු එක වර්ග කරලා පළවෙනි එක වර්ග කරා මුලින් දැම්මා. දෙවෙනි එක වර්ග කරලා ඊළඟට දැම්මා. ඊට පස්සේ මැද පද දෙක ගුණ කරලා ඩබල් කරලා මැදින් දානවා. මැදින් නෙමෙයි ඔය කොහේ හරි දානවා. නැත්නම් ඔක මෙහෙම මතක් කරගත්තත් හරි. මෙහෙම මතක තියාගන්න. පළමු පදේ ගුණ කරා මුලින් දැම්මා. දෙවන පදේ පළමු පදේ වර්ගය මුලින් දැම්මා. දෙවන පදේ වර්ගය අගින් දැම්මා. මැද පද දෙක ගුණ කරලා ඩබල් කරලා මැදින් දානවා. දැන් මේක බලන්න x ධන y ගේ පූර්ණ වර්ගය. පළමු එක වර්ග කරලා මුලින් දානවා.
දෙවෙනි එක වර්ග කරලා අගින් දානවා. මැද පද දෙක ගුණ කරලා ඩබල් කරලා මැදින් දානවා. දැක්කද? t ධන ඉස පූර්ණ වර්ගය. පළවෙනි එක ගුණ කරලා මුලින් දානවා. දෙවෙනි එක වර්ග කරලා අගින් දානවා. මැද පද දෙක ගුණ කරලා ඩබල් කරලා මැදින් දානවා. ලේසි ඇති දෙයක් නෑ ඒක. ඕක තමයි ඕකේ වැඩේ වෙන්නේ. හරිද? ඇත්තටම ඇති දෙයක් නෑ. පළවෙනි එක වර්ග කරලා මුලින් දැම්මා. දෙවෙනි එක වර්ග කරලා අගින් දැම්මා. ඊට පද දෙක ගුණ කරලා ඩබල් කරලා මැදින් දානවා. ලකුණු ගැන දැන් මේ හිතන්න එපා. මේ ධන ලකුණු කොහොමද වෙන්නේ කියලා දැනම හිතන්න එපා. මේකෙත් එම පළමු පදේ x පළමු පදේ වර්ග කරලා මුලින් දැම්මා. දෙවන පදේ y දෙවන පදේ වර්ග කරලා අගින් දැම්මා. පද දෙක ගුණ කරලා ඩබල් කරලා මැද්දෙන් දැම්මා. x ධන y නේ පද දෙක තියෙන xy නේ. xy x ධන xy ගුණ කරාම xy. ආයෙ ඩබල් කරලා මැද දාන්න. එතකොට 2යි xy. මෙතන පළවෙනි පදේ වර්ග කරලා මුලින් දැම්මා t වර්ග. දෙවන පදේ වර්ග කරලා අගින් දැම්මා z වර්ග. පද දෙක ගුණ කරලා ඩබල් කරලා මැදින් දානවා. 2යි t z. ඕක තමයි උතන කතාව. ඔච්චරම තමයි පාඩමේ දැනගන්න ඕන. ඉතුරු ටික තියෙන්නේ ගණන්. ඉතුරු ටික තියෙන්නේ ගණන්. ඔය a ධන b ගේ කතාව. ඔය a ධන b ගේ කතාව. මෙන්න මෙහෙම එකක් a ඍණ b ගේ පූර්ණ වර්ගයක්. a ඍණ b ගේ පූර්ණ වර්ගය ලියන්න කියලා ඔක්කොම අර වගේම තමයි. අර වගේම තමයි ලියන්නේ. පළමු පදේ වර්ග කරලා මුලින් දානවා. දෙවන පදේ වර්ග කරලා අගින් දානවා. පද දෙක ගුණ කරලා ඩබල් කරලා මැදින් දානවා. හැබැයි මෙතෙන්ට එන්න ඕනේ ධනද ඍණ. මැද්දේ ඍණ. මැද්දේ ඍණ. ඒ කියන්නේ ධන a ඍණ b නේ. ඕම ඔය දෙකනේ ගුණ කරන්න කියලා කියන්නේ. මේ ඍණ අයිති b ට මේ ඍණ අයිති b ට. ධන a ඍණ b. ධන a ගුණ කිරීම ඍණ b. උත්තරේ ඍණ ab. මැද්ද පද දෙක ගුණ කරා ඩබල් කරා මැදින් දැම්මා. එහෙනම් ඩබල් කරද්දි මේක දෙකෙන් ගුණ. එතකොට ඍණ දෙකක් ab. එතකොට මෙතන ධන දෙන්නේ ඍණ දෙන්නේ. ඍණ එන්නේ. ඒක මෙහෙම මත දෙයක් නැති මෙතන මැද්ද ඍණ නම් අනිවාර්යෙන් මෙන්න මැද පදයට එන්නේ ඍණම තමයි. ධන නම් ඔක්කොම ධන මැද්දේ ඍණ නම් මැද පදයට විතරක් ඍණ. ඕක ඇත්තටම තව වෙන රටාවක් තියෙනවා මතක තියාගන්න. ඒක මම දැම්ම කියන්නේ ඒක මං ඊළඟේ සෙට් එකේදී කියන්නේ ඊළඟ වීඩියෝ එකේ. හරිද? ඊළඟට x ඍණ y ගේ පූර්ණ වර්ගය. x ඍණ y ගේ පූර්ණ වර්ගය. පළවෙනි එක වර්ග කරලා මුලින් දැම්මා. දෙවෙනි එක වර්ග කරලා අගින් දැම්මා. මැද්දේ පද දෙක ගුණ කරලා ඩබල් කරලා මැදින් දානවා. මේ පද දෙක ගුණ කරා ඩබල් කරා මැදින් දැම්මා. 2xy. ධනද ඍණද? ඍණ. මෙතන ඍණ නම් අනිවාර්යෙන් මැද්දේ පදයේ අයිති ඍණට. තේරුණාද? t ඍණ ඉස. පළමු පදයේ වර්ග කරා මුලින් දැම්මා. දෙවන පදයේ වර්ග කරා අගින් දැම්මා. පද දෙක ගුණ කරනවා ඩබල් කරනවා මැගින් දානවා. ධනද ඍණද? ඍණ. පැහැදිලිද ඒ කතාව? හරි. ඔය ටික තමයි අදාළ තියරිය. ඕක තමයි තියරිය පාඩමේ. ඕක තමයි අදාළ තියරිය පාඩමේ. හරි. මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මම තව වීඩියෝ එකක් දානවා. මේ වීඩියෝ එකේදී මේ වගේ කොහොමද ගණන් හදන්නේ? ඒ ටික මම කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.